අපි සරලව කියන්නම් ඔයගලන්ට ක්ලච් එකේ ඔයිල් සීල් එකක් කොහොමද ගියාම අඳුරගන්නේ කියලා. දැක්කද ඔයගලන්ට මේ මෙතන පිම්බෙන උලක්. දැන් ඉස්සර මිලිලීටර් 30 ඇති 2T ලීටරයට. නමුත් දැන් එහෙම වෙන්නේ නැහැ. දැන් මිලිලීටර් 50ක් ඕනේ 2T ලීටරයකට. ඔයගොල්ලෝ කැටලොග් එකට විදියට වැඩ කරනවා නම් ඔයගලන්ට කවදාකවත් 3 wheeler එක දුවන්න බෑ. එහෙම ඇලිලා හිටිනවා නම් අනිවාර්යෙන් ඔයාගේ ට්‍රැන්ක් එකේ ඔයිල් ක්ලච් එක පැත්තේ ඔයිල් සීල් එක ගිහිල්ලා තියෙන්නේ. ඔය 2 ස්ටොක් වාහනේ ඉස්සර නිෂ්පාදනය කළේ ඒකේ සියලු කෑලි, බෝර්, ට්‍රේසර්, ඔයිල් සීල් ඒවා සියලුම දේවල් පැට්‍රල් එක්ක සම්බන්ධ වෙන කෑලි නිෂ්පාදනය කළේ ඔක්ටේන් 89. එන්ජින් අවුරුද්දකට සීමා වෙනවා මේ 2 ස්ටොක් 5 පෝට් එන්ජින්. සුබ දවසක්. දනුක මොටර්ස් YouTube channel එකෙන් අද අපි ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අපි කලින් වීඩියෝ එකක් දැම්මා අර බැටරිය ගැන කියලා. එතකොට ඒවට කලින් මේ හොඳ ප්‍රතිචාරත් හම්බුණා. ඒ වගේම එක එක අය විවිධ අදහස් පළ කරලා තිබ්බා. ඒවට අපි හරියටම පිළිතුරු දුන්නා නෑ ඒක එහෙම වෙන්නේ නෑ මෙහෙමයි කියලා. ඒ වගේම අපේ කලින් වීඩියෝ එකේදී මේ අපි මේ බැටරිය ගැන කියනකොට ගොඩක් විද්වතුන් වගේක් අපිට කිව්වා මේ මිනිස්සයා මේ බැටරියත් එක්ක දෙන කොලේවත් කියවලා නැහැ වාහන ටික ගිනි තියන්න යන්නේ කියලා කට්ටිය. ඒගොල්ලන්ට මම එතකොට කිව්වා ඔයාලගේ 3 wheel එකක් තිබ්බනම් ඔයගොල්ලෝ කැටලොග් එකට විදියට වැඩ කරනවා නම් ඔයගොල්ලන්ට කවදාකවත් 3 wheeler එක දුවන්න බෑ. ඒකට හේතුව මම කියන්න කියලා කිව්වා කිසිම කෙනෙක් ඒකට හේතුවක් අද වෙනකන් දාලා තිබ්බේ නැහැ. මම කියන්නම් දැන් අද ඒකට හේතුව මොකක්ද කියලා. ඇත්තටම ඉස්ලාම ඉන්දියාවෙන් අපිට 2 ස්ටොක් 3 wheel තමයි ලංකාවට හඳුන්වලා දුන්නේ. එතකොට ඒවට පෙට්‍රල් සමග අපි 2T ඉස්සර නම් ලීටරයකට මිලිලීටර 30ක් යොමු කරන්න ඕනේ. ඒක හරි ඒ ක්‍රමේ. එතකොට මොකද ඒකේ මේ 2T දැමීමක් සිද්ධ කරන්නේ බෝර් එක දුවන්නේ 2T වලින්. එතකොට ට්‍රැන්ක් එකේ රේසර් දෙකක් කියන්නේ පරණ මේ 3 පොට් වාහනයක් ගත්තොත් ට්‍රැන්ක් රේසර් දෙක, රොඩ් එකේ රේසර් එක, ගජන් පින් රේසර් එක, බෝර් එක ඔය ඔක්කොම දුවන්නේ ඔයගොල්ලෝ පෙට්‍රල් වලට දාන 2T වලින්. නමුත් ගොඩාක් අය වාහන එන්ජින් රිපෙයාර් කරගන්නේ පෙට්‍රල් වලට දාන 2T එක අඩුවෙන් දාලා තමයි එන්ජින් එක මේ රිපෙයාර් එන තත්ත්වයට හදාගන්නේ. මොකද 2T හරි ප්‍රමාණයට වැටෙන්නේ නැති හින්දා සෙඩ් එකෙන් දාන්න එන්නේ නැහැ. සෙඩ් එකේ දැම්මහම බටේ කෙලින් කරාම ආයේ දාපු 2T ටික ඕගොල්ලන්ගේ සෙඩ් එකේ බටේ තියෙනවා. ඕගොල්ලෝ ඒක නාන්නේ නැහැ. එක්ක ඕගොල්ලෝ සෙඩ් එකකින් වෙනම 2T අරගෙන ඕගොල්ලෝ දාගන්න ඕනේ පෙට්‍රල් ගහනකොට. ඕගොල්ලෝ අර හදිස්සියට කරන්න ගිහලා තමයි ඕගොල්ලෝ වාහනේ නිකම්ම ලෙඩ බවට පත් වෙන්නේ. ඒ වගේම අර අපි කිව්වා මේ අර يعني වාහනයක දැන් ඔයාලට මේ කිව්වනේ අර අපි මේ ඕගොල්ලන් වාහනයක් තිබ්බනම් දුවන්න වෙන්නේ නැහැ කැටලොග් එක විදියට. ඇත්තටම ඕගොල්ලෝ නොදන්න දෙයක් මම අද කියන්නම්. ඔය 2 ස්ටොක් වාහනේ ඉස්සර නිෂ්පාදනය කළේ ඒකේ සියලු කෑලි, බෝර්, ට්‍රේසර්, ඔයිල් සීල් ඒවා සියලුම දේවල් පෙට්‍රල් එක්ක සම්බන්ධ වෙන කෑලි නිෂ්පාදනය කළේ ඔක්ටේන් 89. ඔක්ටේන් 89ත් 90ත් අතර දුවන්න පුළුවන් වෙන්න තමයි ඒක මේ ඇත්තටම නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට දැන් ඒකේ ඒ තෙල් වල ඇත්තටම බිමට දාලා වාෂ්ප වුණත් අතර තෙල් ගතියක් හිටිනවා. සම්පූර්ණ මේ තෙල මේ තිනර් වගේ වාෂ්ප වෙලාම යන්නේ නැහැ. වේලුම් කණික්මක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා ඔයිල් සීල් අවුරුදු 5 10 අල්ලනවා. නමුත් දැන් එහෙම දෙයක් වෙන්නේ නැහැ. දැන් ඉස්සර මිලිලීටර් 30 ඇති 2T ලීටරයට. නමුත් දැන් එහෙම වෙන්නේ නැහැ. දැන් මිලිලීටර් 50ක් ඕනේ 2T ලීටරයකට. ඒකට හේතුව දැන් ඕගොල්ලෝ ගහන්නේ ඔක්ටේන් 92, 93, 94, 95 වගේ මේ තෙල් එකක්. ඒකේ වාෂ්පීකරණය වැඩි. තිනර් එක වගේ වාෂ්පීකරණය වැඩි. එතකොට ඔයගොල්ලන්ගේ වාහනේ ඔයිල් සීල් එක වේලෙනවා. ඒකයි මම කිව්වේ ඔයගොල්ලන්ගේ කිසිම වාහනයක් මේ ප්‍රමිතිගත පෙට්‍රල් නෙමෙයිනේ ඔයගොල්ලෝ දැන්ට 3 wheel එකට ගහන්නේ. 3 wheel එකේ නිෂ්පාදකයා කියනවා නම් ඔක්ටේන් 89යි 90යි අතර දුවන්න ඕනේ තෙල් තමයි මේකට ගහන්න ඕනේ. නමුත් ඔයගොල්ලෝ ගහන්නේ 92කින් උඩනේ තෙල්. ඒකින් ඉඳලා ලංකාවේ දැන් ඔක්ටේන් 89 නෑ. ඉස්සර තිබ්බා ඔක්ටේන් 89 ඉන්දියාවෙන් එන තෙල් එහෙම ඔක්ටේන් 89 තිබ්බා. ඒවා ඉස්සර තෙල් බාල නිසා එන්ජින් දිගු කාලයක් දිව්වා. අද තෙල් බාල නෑ. ඒ බාල නැති නිසා එන්ජින් අවුරුද්දකට සීමා වෙනවා මේ 2 ස්ටොක් 5 පෝට් එන්ජින්. 3 පෝට් එන්ජින් එකේ ඔයිල් සීල් එක පොඩ්ඩක් ලොකුයි කටපුංචි හින්දා ඒක ටිකක් ඊට වඩා දිගු කාලයක් අල්ලනවා. අවුරුදු 3ක් 4ක් විතර වගේ ඔයිල් සීල් එක කරන්නේ. නමුත් 5 පෝට් එන්ජින් වල ඔයිල් සීල් එක මාස 6ක් අවුරුද්දක් අතර අනිවාර්යෙන් කිලෝමීටර් 30000ක් දුවනකොට කර වෙනවා. ඒක නතර කිරීමක් කරන්න බෑ. නමුත් අපි දැන් පරීක්ෂණ මට්ටමක කරන් ඉන්නවා
ඔයිල් සීල් එක තව අවුරුද්දක් ඔයාලට දුවන්න පුළුවන් කොහොමද කියලා ඉදිරි වීඩියෝ වලදී අපි කියන්නම් මේ දේ කරන්න. එතකොට තව අවුරුදු දෙක තුනක් ඔයගලන්ට ඔයිල් සීල් එක ගිහිල්ලා තිබ්බ ඔයිල් සීල් එක නැවත සක්‍රිය කරගන්නේ කොහොමද කියලා අපි පරීක්ෂණ මට්ටමක ඉන්නවා. ඒක අපි කියලා දෙන්නම්. ඔයගලන්ට ඉදිරි වීඩියෝ සමග ඒ පරීක්ෂණ ඉවර වුණාම මෙන්න මේකයි ඔයගලන්ට කරන්න ඕනේ. එන්ජින් ගලවන්න නැතුව තව ටිකක් දුවන්න අපි කොට දාලා ඉන්න. මොකද එන්ජින් ගලවන්න බෑනේ. අද ආර්ථිකයේ සෑහෙන අවපාතයකට වැටලා තියෙනවා. ඕගොල්ලන්ට මිල මුදල් නැහැ. එන්ජින් එකක් දැන් 2 ස්ටොක් එකක් ගැලුවා රුපියල් 50000කට එහා පැත්ත මුදලක් යනවා. ට්‍රෑන්ක් එකයි බෝර් එකයි තිබොත් අනිවාර්යෙන් 50000යි. ඒක නිසා තව දිගු කාලයක් දුවන්න අපි කොහොම හරි ඕගොල්ලන්ව කොට දාන්න ෂෝට් කට් එකක් වගේ. හරිද? පොඩි මුදලකින් හැරුම් ලක්ෂයක් නිර්මාණය කරන්න සූදානම් වෙලා තියෙනවා. ඕගොල්ලන්ගේ කොහොමද සරලව අඳුර ගන්න ක්‍රම දෙකක් අපි ඕගොල්ලන්ට කියලා දෙනවාද? ඒකෙන් ඔයගොල්ලෝ අඳුරගෙන අනිවාර්යෙන් ඔයිල් අඩු කරගන්න නැතුව ඔයිල් නිතර ක්ලච් එකට දාලා දුවන්න 2T මේ මිලිලිටර් 50 ගානේ වගේවත් වෙන්න දාන්න. මොකද 2T අඩු වුණොත් තව ඔයිල් සීල් එක කරවීමකට ලක් වෙනවා. ඊට පස්සේ මම ඊළඟ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට ගේන්න සූදානම් වෙනවා පෝ ස්ටොක් ට්‍රීවිල් එකයි 2 ස්ටොක් ට්‍රීවිල් එකයි අතර දාවන තත්ත්වයේදී කොච්චර 2 ස්ටොක් ට්‍රීවිල් එක වියදම් අධික පැත්තකට යොමු වෙලාද කියලා ඊළඟ වීඩියෝ එකේදී මම මේ ඔයගොල්ලන්ට මේ ගෙනහැර දක්වන්නම්. මොකද 2 ස්ටොක් ට්‍රීවිල් එකක් දුවනවා කියන්නේ පෝ ස්ටොක් ට්‍රීවිල් එකක් දුවනවා වගේ නෙමෙයි, සෑහෙන වියදම් වැඩි. හරිද? ඒ කොහොමද වියදම් වෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට කියන්නම්. ඒක තෙල් වලින්ම තමයි ඔයගොල්ලෝ වියදම හදාගෙන තියෙන්නේ. ඒ හැදිලා තියෙන්නේ. මේ ඒක නිසා පෝ ස්ටොක් ට්‍රීවිල් එකක් හයර් දුවනවා නම් ගොඩක් ලාභයි 2 ස්ටොක් එකකට වඩා. ඒක කොහොමද වෙන්නේ කියලා මම ඊළඟ වීඩියෝ එකේදී පස්තාර අනුකූලවම ඕගොල්ලන්ට 2 ස්ටොක් ට්‍රීවිල් එකක් පාවිච්චියේදී පෝ ස්ටොක් ට්‍රීවිල් එකක් පාවිච්චියේදී වියදම පැත්ත කොහොමද වෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට හරියට මේ පෙන්නන්න. දැන් මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට මේ 5 පෝට් වාහනයක ක්ලච් එකේ ඔයිල් සීල් එක ගියාම මොකද වෙන්නේ කියලා. ගොඩක් අය 5 පෝට් වාහනයක ක්ලච් එකේ ඔයිල් සීල් එක ගියාම මේ අඳුරගන්නේ නැතුව ඔයිල් නැතුවම දුවලා එන්ජින් එක රිපෙයාර් කරගන්න කවුන්ටර් වීල් ස්පීන් කැඩිලා ඒ වගේ. අපි සරලව කියන්නම් ඔයගොල්ලන්ට ක්ලච් එකේ ඔයිල් සීල් එකක් කොහොමද ගියාම අඳුරගන්නේ කියලා. ඉස්සෙල්ලාම මට කියන්න පුළුවන් දැන් ඔයාලා වාහනේ ස්ටාර්ට් කරනවා. ස්ටාර්ට් කරලා මේ තියෙන ක්ලච් එකේ ඔයිල් දාන මේ ඔයිල් මේ මෙතන මේ අලුත් වාහනයක් නම් බටයක් එනවා. මෙන්න මේ නට් එක ගලවන්න. ඔයගොල්ලෝ ස්ටාර්ට් කරලා වාහනේ මෙන්න මෙතෙන්ට ලාවට මෙහෙම ඇඟිල්ල තියාගන්න. හරිද? ඇඟිල්ල තියාගෙන ඉවර වෙලා ස්ටාර්ට් වෙන වාහනයක මේ ඇඟිල්ල තියාගෙන ටික වෙලාවක් ස්ලෝ එකේ තියලා බලන්න ඇඟිල්ල ඇතුළට ඇලිලා වගේ හිටිනවද කියලා යන්තම් හරි චුට්ටක් හරි. එහෙම ඇලිලා හිටිනවා නම් අනිවාර්යෙන් ඔයාගේ ට්‍රෑන්ක් එකේ ඔයිල් ක්ලච් එක පැත්තේ ඔයිල් සීල් එක ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේකත් මේ එන්ජින් එක රිපෙයාර් එකට ආපු එන්ජින් එකක්. දැන් මේක ගලවන්න කලින් අපි මේකේ සරලව දැන් මේ විදිහට ඔයගලන්ට කාබරේටර් අයින් කරගත්තාම ඊට වඩා සරලවම ඔයගලන්ට මේ කොහොමද මේ ඔයිල් සීල් එක කොහොමද දාත්තේ කියලා බලන්න පුළුවන්. මෙන්න මෙහෙම. දැන් මේකට යන්තම් හුලම් ප්‍රෙෂර් එකක් දෙනවා. කියන්නේ ලොකු ප්‍රෙෂර් එකක් දැන් මේකට දෙනවා නම් බටයක් ගහලා කටින් තමයි. මොකද මේ කම්ප්‍රෙසර් එකකින් වගේ හුලම් ප්‍රෙෂර් කරොත් අනිවාර්යෙන් ඔයිල් සීල් ගලවලා යන්නත් පුළුවන්. ඒ නිසා කටින් හුලම් ප්‍රෙෂර් කරලා මේ මෙතන තව්වේ හුලම් එනවද කියලා බලනවා යන්තම් හරි. ඒක අපි කොහොමද බලමු. දැන් මේක වාහනේ ගලවන්න කලින් අපි ඔයිල් සීල් එක කොහොමද කියලා මේ බලලා ඉමු මේක ලීක්ද කියලා. ඔන්න බලන්න. දැන් මේකට අපි මේ සබම් පෙන ටිකක් මේ මෙතනට ගා ගන්නවා. මේකට දැන් අපි මේකට දැන් අර කටින් වගේ කම්ප්‍රෙසර් එකකින් ගහන්න බෑ. ඉතින් ඒ හින්දා කටින් වගේ හුලම් පාරක් බහම මේ බලන්නකො මෙතන. දැක්කද ඔයගොල්ලන්ට මේ මෙතන පිම්බෙන හුලම්. මේකෙන් හුලම් එන්න බෑ. ඔයගොල්ලෝ දැක්ක නේද දැන් අර මේ මෙතන සබම් බෝලේ පිම්බෙනවා. ඒකෙන් සාමාන්‍යයෙන් හුලම් එන්න බෑ ඔයිල් සීල් එක හොඳ නම්. එතකොට අනිවාර්යෙන් මේක දැන් ක්ලච් එකේ ඔයිල් සීල් එක ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේකේ මේ තුම වාහනේ දානවා ගොඩක් ඔයිල් පිච්චෙනවා ක්ලච් එකේ. මෙහෙම ඔයගොල්ලන්ට සරලව අඳුර ගන්න පුළුවන් ඔයගොල්ලෝ එන්ජින් එකෙත් ඔයිල් මේ සීල් එක ගිහිල්ලාද කියන්නේ කියලා. හැබැයි මේකට කම්ප්‍රෙසර් එකෙන් වගේ හුලම් ගහන්න එපා. මොකද එතකොට ඔයිල් සීල් කොහොමත් ගැලවිලා විසිකේ ටැංක් එකේ මේ ට්‍රයි වීල් එක පැත්තේ එහෙම. දැන් අපි ඔයගොල්ලන්ට ඉදිරි වීඩියෝ වලදී තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ මෙහෙම මේ තත්ත්වයට ඔයිල් සීල් එක ගිහිල්ලා නම් ඒ ඔයිල් සීල් එක ආයේ නැවත සක්‍රිය කරගන්නේ කොහොමද කියන එක පොඩි ක්‍රම උපායයක් අපි ඔයගොල්ලන්ට දානවා. මොකද මේ ආර්ථික අවපීඩනයත් එක්ක එන්ජින් ගලවන්න බෑ. ඒතකොට තව ටික කාලයක් ඒ ඔයිල් සීල් එක දැන් ගලවන්න වෙලා තියෙන ඔයිල් සීල් එක
කැඩිලා නොතිබ්බොත් ඔය එන්ජින් එක ඇතුලේ පුපුරලා පෙලක් වෙලා ඔයිල් සීල් කර වෙලා පුපුරලා නොතිබිලා කර වෙලා වගේ විතරක් තිබ්බොත් ඔයිල් සීල් එක කොහොමද අපි ආයේ යථා තත්ත්වයටපත් කරගන්න පුළුවන් පොඩි ක්‍රමයක් ඕගලන්ට ඉදිරි වීඩියෝ වලදී අපි ඕගලන්ට මේ පැහැදිලිව ගෙනල්ලා පෙන්නනවා. දැන් ඕගොල්ලෝ දන්නවා අපි වීඩියෝ එකේදී ඔයිල් සීල් එකක් ගිහිල්ලා තියෙන්නේ කොහොමද? මේක යන හේතුව ඇත්තටම ඔක්ටේන් 89න් දුවන එන්ජින් එකක් 92 පෙට්‍රල් ගහන නිසා තමයි ඒක බලධාරීන් විසින් ඒක ඔයගොල්ලන්ගේ සාක්කුවට පාඩු වෙන එක ගණන් ගන්නෙ නැහැ. ඒගොල්ලෝ හරියට මේ වාහනේ දුන්නට අදාළ දුවන්න තෙල් ටික අපිට දීලා නැහැ. ඉස්සර දුන්නා දැන් නැහැ. ඒක නිසා ඉතින් 2 ස්ටොක් 3 wheel දුවන කට්ටියට ගොඩක් පාඩුවක් සිද්ධ වෙනවා. ඔය ඔයිල් සීල් කරවීම නිසා එන්ජින් නිතර ගලවන්න වෙනවා, ඔයිල් දාන්න වෙනවා. එතකොට සෑහෙන මේ පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒක ඉතින් අර එක පැත්තකින් බැලුවාම අපිට කියන්න තියෙන පොඩි මාපියාවක්. ස්පෙයා පාර්ට්ස් විකිනවා, ඔයිල් සීල් කර වෙනවා. ඇයි කර වෙන්නේ? බාස්ලට ලෙඩ දානවා. ඕගොල්ලෝ ගිහිල්ලා ඔයිල් සීල් එක ඇහුවා ආයේ හරි ගියේ නෑ. ඒක නෙමෙයි ඇත්ත සිද්ධිය. ඕගොල්ලෝ ගහන පෙට්‍රල් වල ප්‍රශ්නේ තමයි ඔයිල් සීල් කර වෙන්නේ. එහෙමනම් ඕගොල්ලන්ට අර මං අර මේ කලින් වීඩියෝ එකේදී කිව්වා අර වාහන දුවන්නත් බැරි හේතුව මේකයි. ඕගොල්ලෝ ගහන තෙල් එක නෙමේ මේ වාහනේ එන්ජින් එක හදලා තියෙන තෙල් නෙමේ. අද ලංකාවේ ඕගොල්ලෝ ගහන්නේ. ඒක නිසයි මේ වාහන වලට මෙහෙම දෙයක් වෙන්නේ. පොයි ස්ටොක් වලටත් එහෙම ටිකක් තියෙනවා. ඒවත් ඔක්ටේන් 92ට හදපු වාහන නෙමේ. පහු කාලීනව හදපු ඒවා. දැන් තියෙන වාහනේ අපි ඒක බලන්න ඕනේ මේ කීයටද ඒගොල්ලෝ නිෂ්පාදනය කරලා තියන්නේ දුවන්න පුළුවන් ඔක්ටේන් ගාන. මේක නම් 89යි 90යි අතර තමයි මේ 2 ස්ටොක් වාහන දුවන්න හදලා තින්නේ. ඒ වගේම ආයේ අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙන්න බලාපොරොත්තු වෙයි. සමුගෙන යන්න සුබ දවසක් ඕගොල්ලන්ට.